හෙලෝ යාළුවනේ. අද මම ඔයාලට ගෙනාවා අලුත් වෙනස් විදිහ අයිටම් එකක්. මේක ක්‍රිස්තියානි පල්ලියකට අරගෙන ගියපු ස්පීකර් ස්ටෑන්ඩ් එකක්. අපි මේ අයිටම් එක හදන්න තෝරගත්තේ මහෝගනී ලීය. මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් මේක හදාගත්ත විදිහ කියන්නම්. අපි මේකේ වටේ කොටස් ටික හදාගත්තේ කස්ටමර්ගේ රික්වෙස්ට් එක මත කැට පැනල් සිස්ටම් එකට. කැට පැනල් කරනකොට අපි මේකේ කොටස් ටික, ඒ කියන්නේ මේකට අදාළ ලෑලි ටික වෙන වෙනමම කපාගෙන හදාගෙන තමයි එකට එක තියලා සෙට් කරගන්නේ. සෙට් කරනකොට ගම් දාලා හොඳට අලව ගන්න එක තමයි කරන්නේ. මෙන්න මේ අපි හදාගන්නේ අයිටම් එකේ ඉස්සරහටම එන කොටස. ඉතින් අයිටම් එකේ ලස්සනටම පේන්න තියෙන මේ කොටසනේ. බලන්නකො මේක අපි අර කැට පැනල් කරපු කොටස් එකට සෙට් කරලා මේක ජොයින් කරගන්න විදිහ තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. මේ අයිටම් එක ගොඩාක් ලොකු නිසා. ඒ කියන්නේ මේකේ දිග අඩි 7යි, එතකොට පළල අඩි 3යි වගේ ගොඩාක් ලොකු අයිටම් එකක් නිසා මේවා ජොයින් කරගන්න හරිම අමාරුයි. කොච්චර අමාරු වුණත් මේ අයිටම් එක හදලා ඉවරුනහම දැනෙන සතුට ඇත්තටම විස්තර කරගන්න බැරි තරම් යාළුවනේ. ඒ වගේම තමයි මේ අයිටම් එක දැකලා කස්ටමර් සතුටු වෙනවා දැක්කහම අපිට ඊට වඩා සතුටු හිතෙනවා. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට තමයි අපි මේ අයිටම් එකේ ඉස්සරහ කොටස හදාගෙන ඉවර කරගත්තේ. අයිටම් එක හදාගත්තට විතරක් මදි. දැන් තමයි අපි මේ අයිටම් එකේ හැඩ වැඩ කරන ටික කරන්න හදන්නේ. ඉතින් අපි මේකට රවුටර් කට්ටක් යූස් කරලා කස්ටමර්ගේ රික්වෙස්ට් කරපු විදිහට මේක රවුටර් කරගත්තා. දැන් අපි හදන්නේ මේ අයිටම් එකේ යටම කොටස හදාගන්න. ඒක ටිකක් ලස්සනට පෙනුමට තියෙන්න ඕනි. ඉතින් ඒ නිසා අපි ඒක වටේට රවුටර් කරපු පටි එකට එක තියලා ලස්සන ඩිසයින් එකක් හදාගන්න තමයි මේ හදන්නේ. අපි මේ දැන් හදන ඩිසයින් එකෙන් තමයි මේ අයිටම් එකට ලස්සන ලුක් එකක්, එතකොට හොඳ වටිනාකමක්, ඒ වගේ පෙනුමක් එකතු වෙන්නේ. අපි මේ පටිය එකට එක මෙන්න මෙහෙම තියලා ටිකක් උසට පෙනුම එන විදිහට මේ ටික හයි කරගන්නවා. ඊළඟට අපි මේ අයිටම් එකේ දෙපැත්තේ කොටස් දෙක තමයි මේ හදාගන්න යන්නේ. ඉතින් ඒකත් අර කැට පැනල් කරලා තමයි අපි හදාගන්නේ. ඉතින් කලින් මම හරියට මේක කැට පැනල් කරන විදිහ පෙන්නුවේ නෑ. බලන්න මෙන්න මේ විදිහට තමයි මේක හදාගන්නේ. මේ විදිහට මේක ඇතුළට දාලා වටේ කොටස් ටික හයි කරගත්තට මදි. මොකද ඒකේ එහෙට මෙහෙට වැනෙන්න පුළුවන් මේක ඇතුලේ අර හිදස් පොඩ්ඩක් හරි වැඩිපුර කැපිලා තිබුණොත් එහෙම. ඉතින් ඒ හින්දා එහෙම වුණාම අපි මේකට හොඳට ගම් දාලා ඒකට ලී ඇන දාන්න ඕනේ. ලී ඇන වලින් ඒකේ හෙට මෙහෙට යන එක අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේ කොටස් දෙක හදලා ඉවර කරගත්තා. ඊට පස්සේ අපි මේකේ උඩම කොටස, ඒ කියන්නේ මේකේ টොප් එක හදාගන්න තමයි මේ හදන්නේ. මේකෙදි අපි බයිබල් එක එහෙම නැත්නම් කියවන්න අපි යොදාගන්න මොනවා හරි මැටීරියල් එකක් මේක උඩින් තියාගන්න පුළුවන් වෙන විදිහට උඩම කොටස හදාගන්න ඕනි. ඊළඟට අපි වෙන වෙනම හදපු හැම කොටසක්ම මෙන්න මේ විදිහට තියලා එකට එක හොඳට ජොයින් කරගන්න ඕනේ. මේ හැම එකකටම හොඳට ගම් දාලා ලී ඇන දාලා ඊට අමතරව මම නේල් ගන් එකත් පාවිච්චි කරලා ඇන මේකට යොදාගත්තා. වැඩි ශක්තිය ගැන හිතලා. මේකේ ඇතුල් කොටසේ අපි කොටස් 3කට තමයි මේක බෙදාගත්තේ. ඒ කියන්නේ අපි මේ අයිටම් එකට දොරවල් 3ක් ඇඩ් කරා. ඊට පස්සේ මේකේ ඇතුළ තට්ටු දෙකකට බෙදාගත්තා. ඉතින් ඊළඟට මෙන්න මේ මම හයි කරන්න යන්නේ අපි අර මුලින්ම හදාගත්ත ලී පාටි ටික රවුටර් කරලා එකට එක තියලා උස පේන විදිහට හදාගත්ත පාටි ටික. ඉතින් මේවා හොඳට ගම් දාලා මේ අයිටම් එකට සෙට් වෙන විදිහට තියලා හයි කරගන්න ඕනි. බලන්නකො ඒක හයි කරාම මේකේ තියෙන ලුක් එක. ඉතින් ඊළඟට අපි මේකේ කරන්නේ ටිකක් අමාරුම වැඩක්. ඒ කියන්නේ මේ මුළු අයිටම් එකම අපි සම්පූර්ණයෙන්ම සෑන්ඩින් කරගන්න ඕනේ.
කස්ටමර්ගේ රික්වෙස්ට් එක මත අපි මේකට NC pen තමයි යූස් කරේ. මේකට සීලර් කෝඩ් එකක් ඇප්ලයි කරලා ඊට අමතරව අපි ඩයි කෝඩ් එක ඇප්ලයි කරලා අන්තිමට මේකට ෆිනිෂින් කෝඩ් එක ඇප්ලයි කරගන්නවා. ඒ වගේම මේක පල්ලියක් වෙනුවෙන් හදපු නිසා අපි මේ අයිටම් එකේ සෙන්ටර් එකට ලස්සන ක්‍රොස් එකක් හදාගත්තා. ඒක අපි ගෝල්ඩ් කලර් එකෙන් තමයි පේන්ට් කරගත්තේ. ඉතින් ඒක හරියටම සෙන්ටර් එකට සෙට් වෙන විදිහට තමයි හදාගත්තේ. ඉතින් බලන්නකො මේ අයිටම් එකේ ෆිනිෂින් එක. ඒ වගේම මම කිසිම දවසක ක්‍රිස්තියානි පල්ලියක් ඇතුළට ගිහින් තිබුණ නැහැ. ඉතින් මේ අයිටම් එක හදපු නිසා මට එයාලත් එක්ක මෙන්න මේ ඒගොල්ලොන්ගේ වැඩසටහනටත් සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් යාළුවනේ ආයෙමත් අපි ලස්සන අයිටම් එකකින් හම්බෙමු.